ආයුබෝවන් Easy Talk නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඕටිසම් තත්ත්වය ගැන. ඕටිසම් තත්ත්වය කියන්නේ ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් ලොකු මාතෘකාවක් වුණාට මම උපරිම උත්සාහ කරන්නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට ඕටිසම් තත්ත්වය ගැන පුංචි අවබෝධයක් ලබා දෙන්න. පර්යේෂණ දත්තවලට අනුව 2025 වෙද්දී ළමුන් 31 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට ඕටිසම් තත්ත්වය හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයන් 31 දෙනෙක් ගත්තොත් එක පුද්ගලයෙක්ට ඕටිසම් තත්ත්වය තියෙන්න පුළුවන්. ඔයාලා දැනටමත් ඕටිසම් තත්ත්වය ගැන එක කරුණු දන්නවා ඇති. නමුත් මං කියලා දෙන්නම් ඕටිසම් තත්ත්වය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. ඕටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර්, ASD මේ වගේ නම් වලින් හඳුන්වන ඕටිසම් තත්ත්වය කියන්නේ ඇත්තටම මොළයේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව සිදුවන තත්ත්වයක්. ඒ කියන්නේ මේක නියුරෝ ඩිවලොප්මන්ටල් ඩිසෝඩර් එකක්. මේ ඕටිසම් තත්ත්වය නිසා බොහෝ වෙලාවට සිදුවෙන්නේ කමියුනිකේෂන් ස්කිල්ස්, sannivedana කුසලතාවයන් සහ සෝෂල් ස්කිල්ස්, සමාජීය කුසලතාවයන් දුර්වල වෙන එක. ඒ වගේම මේ ඕටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට සෙන්සරි සෙන්සිටිවිටිස් එක ආකාරයෙන් වෙනස්. සමහර අය අධිසංවේදීතාවයන් දක්වනවා ශබ්ද, රස, සුවඳ, ස්පර්ශ මේ වගේ කියන සංවේදනවලට. ඒ වගේම සමහර ඕටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන් අවම සංවේදීතාවයක් දක්වනවා මේ වගේ සංවේදනවලට. ඒ වගේම මේ ඕටිසම් තත්ත්වයේ තියෙන ඇතැම් පුද්ගලයන්ගේ දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් තමයි repetitive behaviors කියන්නේ. ඒ කියන්නේ යාලා එකම ක්‍රියාකාරකම නැවත නැවතත් කරනවා. එකම ශරීර ක්‍රියාව නැවත නැවතත් කරනවා. එකම toy එක නැවත නැවතත් පාවිච්චි කරනවා. එකම භාණ්ඩය නැවත නැවතත් පාවිච්චි කරනවා. මේ වගේ repetitive behaviors දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ඕටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට විශේෂිත වූ හැකියාවන් දැක ගන්නත් පුළුවන්. ඒ වගේම විශේෂිත වූ ආසාවන් තියෙනවා. ඒ කියන්නේ සමාජයේ අපි දකින සාමාන්‍ය පුද්ගලයන් කැමති දේවල් වලට වඩා මේ ඕටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන් කැමති දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඕටිසම් තත්ත්වයේ සහිත පුද්ගලයන්ට විවිධාකාර දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුණාට බොහෝමයක් ඕටිසම් තත්ත්වයේ තියෙන දරුවන් සහ වැඩිහිටියන් යම්කිසි දෙයක් දිහා සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ඩීටේල් බලනවා, අවධානය දීලා බලනවා වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට පේන අවධානය යොමු කරන කාරණාවන් වලට වඩා එහා ගිය දේවල් ඕටිසම් සහිත පුද්ගලයන්ට දැක ගන්න, අවබෝධයට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කලාත්මක හැකියාවන්. සමහර ඕටිසම් තත්ත්වයේ සහිත පුද්ගලයන් චිත්‍ර අඳින්න, සින්දු කියන්න, ඒ වගේ කලාත්මක හැකියාවන් වලට දක්ෂතාවයක් දක්වනවා. සමහර පුද්ගලයන් මැත්, සයන්ස් වගේ විෂයන් වලට දක්ෂතාවයක් දක්වනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඕටිසම් සහිත පුද්ගලයෙක්, ඕටිසම් සහිත දරුවෙක් පාසලේදී ගණිතයේ විෂයට, විද්‍යා විෂයට, ඒ වගේ ටිකක් බැරෑරුම් විෂයන් වලට දක්ෂතාවයන් දක්වනවා වැඩි වෙන්න පුළුවන්. ඕටිසම් තත්ත්වයේ සහිත පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ලක්ෂණ සහ දක්ෂතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඕටිසම් තත්ත්වය ගැන කතා කරද්දී ඔබ දැනගන්න ඕනි කාරණාවක් තමයි අපි මේ ඕටිසම්, ASD, ඕටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් කියලා කතා කරන එක තත්ත්වයක් යටතේ බොහෝමයක් තවත් ලක්ෂණ දැක ගන්න පුළුවන් කියන එක. ඒකනේ මේකට ස්පෙක්ට්‍රම් එකක් කියන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ මේ ඕටිසම් කියන තත්ත්වය ඇතුලේ තවත් රෝගවල ලක්ෂණයන් දැක ගන්න පුළුවන්. ඕටිසම් තත්ත්වය කියන්නේ ස්පෙක්ට්‍රම් එකක්. ඒ කියන්නේ මේක මයිල්ඩ් තත්ත්වයේ සිට සිවියර් තත්ත්වය දක්වා විහිදී යන තත්ත්වයක්. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ට තියෙන ලක්ෂණ සමහර පුද්ගලයන්ට තියෙන්නේ නැහැ. මයිල්ඩ් ඕටිසම් තියෙන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ඕටිසම් ෆීචර්ස් කිහිපයක් පමණක් තියෙනවා. ඒ වගේම එයාලට එදිනෙදා සමාජයේ sannivedana හැකියාවන්, ඒ වගේම සමාජයත් එක්ක ගැටීමේදී අපිට ඕන වෙන සමාජීය කුසලතාවයන් මේ mild autism තියෙන පුද්ගලයන්ට සාමාන්‍ය විදිහට කරගන්න පොඩි උදව්වක් දුන්නම එයාලා තනියම කරගන්න පුළුවන්. නමුත් ඊළඟට අපිට තියෙනවා moderate autism, ඊට පස්සේ severe autism. ඒ කියන්නේ autism වල level 3ක් තියෙනවා. autism level 1, level 2, level 3. level 3 එකට ගියාම ඒක තමයි severe autistic level එක. එතකොට මෙයාලට සාමාන්‍යයෙන් therapy, ඊට පස්සේ
ලයිෆ් ලොං සපෝට් එකක්, ඊට පස්සේ ඉගෙන ගන්න සපෝට් එකක්, මේ වගේ හැම දෙයකටම වගේ සපෝට් එකක් දෙන්න වෙනවා. ඒ වගේම මේ සිවියර් ඔටිස්ටික් තියෙන අයගේ සමහර පුද්ගලයන් non verbal වෙන්න පුළුවන්. කියන්නේ යාලට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. මේක මොළේ ස්නායු ආශ්‍රිතව ඇතිවෙන තත්වයක් නිසා මේක උපතේදීම, ඒ කියන්නේ දරුවා කුසේ ඉන්න අවස්ථාවේදීම මේ ඔටිසම් කියන තත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔටිසම් තත්වය හරියටම අපිට අඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් නම් කියන්නේ අවුරුදු 2කින් පස්සේ කියලා. ඒ වුණාට කලින්ම කියන්නේ මාස 18 මාස 24 මේ වගේ අතර කාලයේදී දරුවෙක්ගේ ඔටිසම් ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අපි හඳුනා ගන්න ඔටිසම් ලක්ෂණ කලින්ම හඳුනාගත්තොත් කලින්ම ප්‍රතිකාරවලට යොමු කරන්න පුළුවන් නිසා දරුවාගේ ඔටිසම් තත්ත්වය යම් තාක් දුරකට පාලනය කරලා දරුවාව සමාජානුගත කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ වගේම කලින් ප්‍රතිකාර ලබා දීම මගින්, කලින්ම තෙරපි ලබා ගැනීම මගින් වැඩිහිටියන් බවට පත් වුණාම එයාලට රැකියාවන් වලට යොමු වීමේ අවස්ථාව හදා ගන්න පුළුවන්. සමාජයේ තනිවම ජීවත් වීමේ අවස්ථාව හදා ගන්න උදව් සපයන්න පුළුවන් මේ ඔටිසම් කියන තත්ත්වය කලින්ම අඳුනාගත්තොත්. ඒ වගේම ඔටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට ඔටිසම් තත්ත්වයත් සමග තවත් රෝග ලක්ෂණ, තවත් තත්ත්වයන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ADHD අධික්‍රියාකාරීතාවය, attention deficit hyperactivity disorder, anxiety disorder, sleep disorders, ඊට පස්සේ depression, ඊළඟට කැම ගැනීමේ අරුචිය, මෙන්න මේ වගේ co-occurring symptoms, co-occurring conditions ඇති වෙන්න පුළුවන්. එතකොට ඔටිසම් තත්ත්වයේ තියෙන පුද්ගලයන්ට මේ වගේ තවත් ලක්ෂණ, තවත් කන්ඩිෂන්ස් තියෙනවා කියලා අපි දැනගෙන හිටියොත් අපිට පුළුවන් ඒ කන්ඩිෂන් වලටත් ප්‍රතිකාර කරලා මේ co-occurring symptoms මම කලින් කිව්වා වගේ anxiety, depression, sleep disorders මේ වගේ දේවල් වලටත් ප්‍රතිකාර කරලා ඔටිසම් කියන තත්ත්වය පාලනය කරන්න උදව් කරන්න. ඒ වගේම ඔටිසම් තියෙන පුද්ගලයන්ට උසස් අධ්‍යාපනය කරන්න, රැකියාවල නිරත වෙන්න, රැකියාවලින් ප්‍රමෝෂන්ස් ගන්න, මේ වගේ සමාජයේ එදිනෙදා සාමාන්‍ය පුද්ගලයන් සිදු කරන සියලුම ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය සුදුසු වටපිටාවක් අපි හදන්න ඕනේ. මොකද ඒක සමාජයේ අනිත් පුද්ගලයන් විදියට, සමාජයේ සාමාන්‍ය විදියට හැසිරෙන පුද්ගලයන් විදියට අපේ වගකීමක් වෙනවා. ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින්. ඔටිසම් ගැන ඔබත් දැනගත්තා නම් අපිව subscribe කරලා comment එකක් දාන්න.